අපි මේ මාසේ 7 වෙනිදා මේ සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා ඒ මාධ්‍ය මගින් ශ්‍රී ලංකාවේ ඉන්න ජනතාව දැනුවත් කරනු ලැබුවා. අද දින ශ්‍රී ලංකා ඇරසීනියා සංවිධානය මගින් මෙය 2021 පමණේ ආරම්භ කරනු ලබන සංවිධානයක්. ඒ සංවිධානයේ මගින් අද දින නීගමුවේ ඇවෙන්ඩ්‍රා ගාඩන්ස් හෝටලයේදී තැලසීමියා සම්බන්ධ අලුත්ම ප්‍රවණතා ඒ වගේම ඒ සඳහා වන වෛද්‍ය උපදෙස් සඳහා වැඩමුළුවක් පවත්වනු ලබනවා. ඒ වැඩමුළුව සඳහා තැලසීමියා සම්බන්ධ මහාචාර්යවරුන් ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන් ඒ වගේම වෛද්‍යවරුන් සහ ඒ තැලසීමියා උනිට්වල ඒකකවල සේවය කරනු ලබන හෙද සොයුරියන් සහභාගී වෙනවා. මම හිතන්නේ තැලසීමියා සංගමයට මේ සඳහා අමසුරු සහයෝගයක් ලබා දෙනවා කොළඹ කොටුව හොටඩි සමාජයේ විසින්. ඒ හොටඩි සමාජය ලබා දෙන ඒ සහයෝගයක් ඇතුව තමයි මේ තැලසීමියා සංගමය මේ වගේ විශාල සත්කාරයක් කරනු ලබන්නේ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදියට ඒ හොටඩි සමාජයටත් අපි ස්තුතිය පුද කරනවා.